සුබ දවසක් හැමෝටම. ඉතින් සෑහෙන කාලයකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා data structures and algorithms ගැන. අ, කලින් අන්තිමට ඉවර කරා يعني binary search එක ගැන වීඩියෝ එකක් කරා. ඉතින් ඒකෙම තව වීඩියෝ එකක් විදිහට තමයි මේක අරන් ආවේ. කොහොමද recursive function use කරලා මේ binary search එකම කරගන්න කියන එක. ඉතින් මේ වීඩියෝ එක බලන්න يعني බලන්න ඉන්න කලින් ඔයගොල්ලන්ට recursive function ගැන දැනුමකුත් අවශ්‍ය වෙනවා. ඒ වගේම binary search ගැන දැනුමකුත් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ ගැන වීඩියෝස් කරලා තියෙනවා. කැමති නම් ඒවා බලන්න පුළුවන්. නැත්නම් වෙන විදිහකට හරි ඒ දැනුම අරගෙන තමයි මෙතෙන්ට ඒ කියන්නේ මේ recursive function use කරලා කොහොමද මේක implement කරන්න කියන තැනට එන්න ඕනේ. ඉතින් මේක ඇයි ඒ කියන්නේ කොහොමද මේ recursive function use කරන්නේ? ඇයි ඒ කියන්නේ මේ කොහොමද ඒක use කරන්නේ කියලා කවුරු අහනවා නම් ඒ කියන්නේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඇවිල්ලා මේ binary search එක කියන ඇල්ගොරිතම් එකේ වෙන්නේ එකම දේ රිපීට් වෙන එක. ආය එකම දේ රිපීට් වෙනවා. ඒ කියන්නේ මොකද කරන්නේ? අපි හැම වෙලෙම array එකක් අරගෙන ඒක දෙකට බෙදලා අපි බලනවා ඒකේ මැද්දේ තියෙන වැලියු එක සමානද කියලා. සමාන නැත්තම් ඒකේ එක්ක දකුණු පැත්තේ තියෙන්න ඕනේ එක්ක වම් පැත්තේ තියෙන්න ඕනේ. එතකොට ඒකේ විශාලත්වය බලලා ඒකේ දකුණු පැත්තේ සබ් ඇරේ එක හෝ වම් පැත්තේ සබ් ඇරේ එක තෝරගෙන ඒකටත් අර ක්‍රියාවලියම ඒ කියන්නේ එකම සයිකල් එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එහෙම කරපුවාම අපිට කියන්නේ එකම සයිකල් එක ගිහිල්ලා තමයි අපිට අපේ වැලියු එක හොයාගන්න හෝ නැත්තම් ඒක නැහැ කියලා හොයාගන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ෆන්ක්ෂන් එකක් විදිහට ඒ කියන්නේ මේක මේ රිකර්සිව් විදිහට මේක ඉම්ප්ලිමන්ට් කරනවා නම් මම කරන්නේ මේක ෆන්ක්ෂන් එකක් විදිහට හදා ගන්නවා. මේකෙන් මම අවුට්පුට් එක ඒ කියන්නේ මේකෙන් අවුට්පුට් එක විදිහට මම දෙන්න යන්නේ මේ ෆන්ක්ෂන් එකේ අවුට්පුට් එක දෙන්න යන්නේ මේකේ ඉන්ඩෙක්ස් එක. ඒකෙන් හින්දා මම අවුට්පුට් මේකේ රිටර්න් ටයිප් එක int කියලා දා ගන්නවා. ඊට පස්සේ මම මේ ෆන්ක්ෂන් එකට නමක් දා ගන්නම් binary search කියලා. මේ වීඩියෝ එක මම රෙකෝඩ් කරන 15 වෙනි පාර විතර මොකක් හරි කර්ම එකක් වුණා මේකත් මේ පාරත් එහෙම වෙයි දන්නේ නැහැ. ඉතින් මුලින්ම මේකට මේ පාස් කර ගන්න ඕනේ. කියන්නේ මේකට ගන්න ඕනේ අපි array එක. ඊට පස්සේ ගන්න ඕනේ මේකේ start point එක. ඊට පස්සේ ගන්න ඕනේ මේකේ end point එක. ඒ වගේම අපි ගන්න ඕනේ මේකේ අපි search කරන value එක. හරි. ඔය ටික ගත්තට පස්සේ මේ binary search එක ගැන ඔයගොල්ලෝ කලින් වීඩියෝස් බැලුවා නම් binary search එකේදී කරන්නේ ඒ කියන්නේ මේක search එක කරන්නේ මේකේ start එක end එකට වඩා කුඩා වෙනකම්. ඒකට හේතුවක් තියෙනවා. ඒ කියන්නේ මේ start එකට වඩා end එක විශාලයි කියන්නේ sorry end එකට වඩා start එක විශාලයි කියන්නේ ඒ කියන්නේ මේකේ මේ අපි හොයන value එක නැහැ කියලා. හරි. if start එක කියන්නේ start එක end එකට වඩා කුඩායි නම් දැන් අපි calculate කරගන්න ඕනේ mid එක. කලින් එකේදී අපි ඇයි මේ calculate කරගන්නේ කොහොමද හොයන්නේ ඔක්කොම කතා කරලා තියෙන්නේ. mid එක එතකොට mid එක හොයාගන්නේ අපි start එකයි end එකයි එකතු කරලා ඒ දෙකට බෙදනවා. මේ දෙකට වරහණක් දානවා නැත්නම් end බෙදින් දෙක විතරනේ. start plus end. හරි. ඊට පස්සේ දැන් mid එක හොයාගත්තනේ. එතකොට කරන්න ඕනේ දැන් අපි කරන්නේ අපි බලනවා මේ array එකේ mid එකේ තියෙන අගය සමානද කියලා අපි හොයන value එකට. එහෙම සමානයි නම් මම රිටර්න් කරනවා මේකේ තියෙන මේ mid එක. mid එක කියන්නේ මේකේ තියෙන index එක. එහෙම නැත්තම් ඔන්න else if එකක් ආවා. එහෙම නැත්තම් අපි බලනවා මේ අපි හොයන value එක මේකේ mid එකට වඩා කුඩායිද හෝ විශාලද කියලා. දැන් අපි විශාලද කියලා බලමු. ARR එකේ mid එකට වඩා විශාලද කියලා බලනවා අපි හොයන value එක. හරි. උදාහරණයකට දැන් මෙන්න මෙතන තියෙන අපි ගණන් තියෙන මේ array එකේ mid එක අපි හිතමු 4 එනවා කියලා. 4 තමයි මම හිතන්නේ එන්නේ. 4 එනවා කියලා. එතකොට මෙතන තියෙන මේ mid එකේ මෙන්න මේ කියන්නේ 4 කියන්නේ මෙතනට ඒ කියන්නේ බිංදුව 1 2 2 කියන පොසිෂන් එකට එනවා කියන්නකො mid එක. එතකොට අපි ගන්න ඕනේ
ඒ කියන්නේ මිඩ් එකට වඩා අපි හොයන වැලියු එක විශාලයි නම් අපිට මේකේ වම් පැත්තෙන් වැඩක් නැහැ. මොකද හැම වෙලේම බයිනරි සර්ච් එක යූස් කරන්නේ මොකක් හරි ඕඩි එකකට හදපු එකකට විතරයි. එතකොට මේකේ අපිට වම් පැත්තෙන් වැඩක් නැති වෙනවා. එතකොට අපි කරන්න ඕනේ මේකේ දකුණු පැත්තේ තියෙන සබ් ඇරේ එකට අර බයිනරි සර්ච් එකම ආයෙ සැරයක් ක්‍රියාත්මක කරන එක. අර අපි කලින් කරපු පියවරම. එතකොට ඒකට කරන්න තියෙන්නේ මේකේ මේ දකුණු පැත්ත අපි මේ ෆන්ක්ෂන් එකටම ආයෙ පාස් කරනවා. ඒකට මම කරන වැඩේ රිටර්න් එකක් දෙනවා. ආයෙ මේ බයිනරි සර්ච් එකම බයිනරි සර්ච් අපි ගන්නවා මේකේ දකුණු පැත්ත. ඒ කියන්නේ මේක මුලින්ම අපි ඇරේ එක පාස් කරමුකෝ. ඊට පස්සේ මේකේ ස්ටාර්ට් පොයින්ට් එක මොකද්ද? මේකේ දකුණු පැත්තේ තියෙන සබ් ඇරේ එකේ ස්ටාර්ට් පොයින්ට් එක. ඒ කියන්නේ මිඩ් එක ඇවිල්ලා මෙතන නම් තියෙන්නේ. මිඩ් එකේ තියෙන 2 කියන එලිමන්ට් එකේ නම් දෙකෙන් පස්සේ ඉඳන් ඒ කියන්නේ 3 ඉඳන් අවසානයේ වෙනකන් තියෙන එලිමන්ට් එකනේ අපිට ගන්න ඕනේ. එතකොට ඒකේ ස්ටාර්ට් පොයින්ට් එක වෙන්නේ mid +1 කියන එක. එතකොට මේකේ end point එක වෙන්නේ ආයෙම මේකේ end එකම තමයි. ඊට පස්සේ එහෙමත් නැත්තම් ඒ කියන්නේ මීට වඩා කුඩායි නම් අපිට මේකේ දකුණු පැත්තෙන් ඇති වැඩක් නැති වෙනවා. එතකොට අපිට ඕනේ මේකේ වම් පැත්ත විතරයි. වම් පැත්ත නම් අපි කරන වැඩේ ඒකටත් ආයෙ අර වගේම මේ බයිනරි සර්ච් එක කෝල් කරනවා. බයිනරි සර්ච් අපි ඇරේ එක පාස් කරනවා. උඩ එකට මට වැලියු එක පාස් කරන්න බැරුණා. වැලියු එකත් මෙතන පාස් කරනවා. හරි. ඇරේ එක පාස් කරනවා. ඊට පස්සේ ස්ටාර්ට් පොයින්ට් එක. ස්ටාර්ට් පොයින්ට් එක වෙන්නේ මොකද්ද? අර කලින් ස්ටාර්ට් පොයින්ට් එකම තමයි. ස්ටාර්ට් එක ඒ වගේම එන්ඩ් පොයින්ට් එක වෙන්නේ දැන් මෙන්න මේ මිඩ් එකට වඩා එකක් අඩු වුණාම තියෙන එකනේ. ඒ කියන්නේ මේ කොටසනේ අපිට ගන්න ඕනේ. මිඩ් එකේ වම් පැත්තේ කොටසනේ. එතකොට මිඩ් රින එක තමයි එන්ඩ් පොයින්ට් එක. මිඩ් රින එක. ඊට පස්සේ අපි වැලියු එක පාස් කරනවා. හරි. දැන් ඔය මුකුත් ඒ කියන්නේ දැන් මේක හරි ඒ ටික හරි. එතකොට මේ ස්ටාර්ට් එකට වඩා එන්ඩ් එක විශාල එන්ඩ් එකට වඩා ස්ටාර්ට් එක විශාලයි නේ. ඒ කියන්නේ මේක නෑ කියන එකනේ. එතකොට මම රිටර්න් කරනවා රින එක. හරි. ඊට පස්සේ මම මෙතන බලනවා මම මෙතන මේ දැන් මේ ෆන්ක්ෂන් එක කතා කරන්න යන්නේ කෝල් කරන්න යන්නේ. ඒකට මේකෙන් අර රිටර්න් වෙන වැලියු එක ඉන්පුට් මේ ස්ටෝර් කරගන්න මම වේරියබල් එකක් හදා ගන්නවා ඉන්ඩෙක්ස් කියලා. මම කෝල් කරනවා මේ ෆන්ක්ෂන් එක බයිනරි සර්ච් කියන ෆන්ක්ෂන් එක මුලින්ම අපි ඇරේ එක යවනවා. ඊට පස්සේ අපි යවනවා මේකේ ස්ටාර්ට් පොයින්ට් එක බිඳුව. ඊට පස්සේ අපි මේකේ එන්ඩ් පොයින්ට් එක එන්ඩ් රින් එක ඊට පස්සේ මේකේ වැලියු එක අපි සර්ච් කරන වැලියු එක 5. හරි මොකක් හරි වැලියු එකක් දැන්ට අපි 5 නෙමෙයි අපි 4 දාගමු. 4 කියන වැලියු එක. දැන් මේකේ මේ එන්ඩ් එක එන්ඩ් රින එක යවුවේ මෙතන එන්ඩ් එක හොයපු විදිහ තේරෙනවා නම් ඒ කියන්නේ එන්ඩ් එක හොයලා තියෙන්නේ මෙහෙම හිතන්න අපිට තියෙනවා මොකක් හරි භාජනයක්. අන්න ඒ භාජනය ඇතුළට අපි ඇපල් දාලා තියෙනවා. මේක මුළු පරිමාණ වැහෙන්නම සම්පූර්ණ ඇපල්. හරිද? කියන්නේ හිස් අවකාශ නැහැ කියලා හිතන්නකො. ඇපල් පිරලා තියෙනවා. එතකොට අපි මේ මුළු භාජනයේ පරිමාව මේ එක ඇපල් ගෙඩියක පරිමාවෙන් බෙදුවොත් එහෙම අපිට එනවා මේකේ තියෙන ඇපල් ගෙඩි ගාණ කීයද කියලා. ඉතින් අන්න ඒ වගේ වැඩක්ම තමයි මේකෙදිත් කරන්නේ. size of ARR. ඒ කියන්නේ මේ array එක මේ මෙමරි එකේ අරන් තියෙන ඉඩ බෙදුවොත් මේ array එකේ එක item එකක් මෙමරි එකේ අරන් තියෙන ඉඩෙන් අපිට එනවා මේ array එකේ තියෙන මුළු එලිමන්ට් ගාණ කීයද කියලා. ඉතින් මෙතන එතකොට මේකේ end එක වෙන්නේ කියන්නේ මේකේ අන්තිම එක වෙන්නේ අන්තිම ඉන්ඩෙක්ස් එක වෙන්නේ මේ end එකෙන් එකක් අඩු කරපුවම එන එක. ඒකයි මෙතන end රින එක යවලා තියෙන්නේ. දැන් මේක මෙහෙම කෝල් කරාට පස්සේ මේකේ එන ඉන්ඩෙක්ස් එක, ඒ කියන්නේ රිටර්න් වෙන ඉන්ඩෙක්ස් එක if අපි බලනවා මේ ඉන්ඩෙක්ස් එක සමානද කියලා රින එකට. එහෙමනම් අපි print කරනවා not found කියලා. ඊට පස්සේ බැරි වෙලා හරි මේ ඉන්ඩෙක්ස් එක රින එක නෙමෙයි නම් ඒ කියන්නේ අපිට මේක හම්බෙලා එතකොට මම print කරනවා printf found at index එක. index එක තමයි මෙතන print කරන්න යන්නේ. හරි. දැන් අපි මේක run කරලා බලමු.
හරි. ඔන්න found at 2 කියලා ආවා. ඒ කියන්නේ මේ 4 කියන එක මේකේ දෙවෙනි පොසිෂන් එකේ තියෙනවා. කියන බිංදුව 1 2 හරි 4 කියන එක මේකේ දෙවෙනි පොසිෂන් එකේ තියෙනවා. අපි මෙතනට වෙන ඉලක්කමක් දාමු. මේක නැති එකක් 19 දාමු. 19 දැම්මම අපිට එනවා not found කියලා. ඒ කියන්නේ මේකේ මේ ඉන්ඩෙක්ස් එකේ තියෙන ඒ කියන්නේ මේ අපි හොයන වැලියු එක නෑ කියලා. ඒ ඉතින් කාට හරි අවුලක් තියෙනවා නම් මෙතන ඇයි else දාලා නැත්තේ කියලා මේ හැම මේ if එක ඇතුලේ තියෙන හැම තැනකින්ම මොකක් හරි return එකක් යනවා. ඒ return එක ගියාම ආයේ එතනින් එහාට තියෙන lines execute වෙන්නේ නැහැ. ඒකින්ද තමයි මෙතන මේ else part එකක් දාලා නැත්තේ. උදාහරණයකට මෙතන මේ ඒ start විශාල n කියන එක ඇතුලේ හැම තැනකින්ම return එකක් යනවා. ඒ කියන්නේ මේ if වලිනුත් return else if වලින් return යනවා. ඒවා මුකුත් උන්නේ නැත්තම් මෙතන තව return එකක් තියෙනවා. ඉතින් ওই return ඔක්කොම ඒ කියන්නේ ඒ return එකක්වත් උන්නේ නැත්තම් තමයි යටට යන්නේ. ඒ කියන්නේ else part එක මේකට ඇත්තටම දාන්න ඕනේ නැහැ. else part එක දැම්මේ නැතුණාට ඒ විදිහට ඒක ක්‍රියාත්මක වෙන හින්දා. හරි. ওই ටික තමයි මට මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න ඕනේ. ඉස්සරහට දිගටම වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේක මම කොහෙවත් ෂෙයා කරලා නැහැ. කලින් කිව්වද මන්ද? කොහෙවත් ෂෙයා කරලා නැහැ. කට්ටියම තමයි කියන්නේ මම නිකන් වීඩියෝ දාපු විතරයි කරේ. මම හිතුවේ නෑ ඒක ඒ කියන්නේ මිනිස්සු බලයි කියලා එහෙම ලොකුවට. දෙනෙක් හරි බලලා ඒක ගැන මේ කියන්නේ අර සෑහෙන හොඳ අයිඩියාස් ටිකක් දාලා තිබ්බා. ඉතින් ඒකින්ද මේ දිගට මේක කරන් යනවා කියලා හිතුවා. කවුරු හරි ඉගෙන ගන්න හින්දා. ඉතින් බලමු ඉදිරියටත් මේක මෙහෙම දිගටම කරගෙන යන්න. හරි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් සුබ දවසක්.